රාවණාගේ අභිරහස් සංඛ්‍යා විද්‍යාව සහ විශ්වීය කේතය සම්බන්ධවයි අද වීඩියෝ එක අපි වීඩියෝ එකට යමු. අපේ ඉතිහාසය කියන්නේ හුදෙක් රජවරුන්ගේ කතන්දරයක් විතරක් නෙවෙයි. ඒ සැඟවුණු මහා විද්‍යාවක එකතුවක්. ඔබ දන්නවාද රාවණා රජු සතුව විශ්වයේ ඕනෑම දෙයක් නිර්මාණය කිරීමට හෝ විනාශය කිරීමට හැකි ගණිතමය කේතයක් තිබූ බව. නිකොලා ටෙස්ලා පවා පැවසූ 3, 6, 9 සංඛ්‍යාවල අභිරහසයටත් වඩා දියුණු අංක සහ ශබ්ද එකතු කර සොබාදහම පාලනය කළ රාවණාගේ සංඛ්‍යා විද්‍යාව ගැන අද අපි අකුරක් නැරහිලි කරනවා. මේ වීඩියෝවෙන් පසු ඔබ රාවණා රජු දෙස බලන ආකාරය සහ මුලින්ම වෙනස් වනු ඇත. රාවණාගේ දසාංක න්‍යාය. රාවණා රජුගේ දසහිස යනු හුදෙක් දැනුම පමණක් නොව ඔහු භාවිතා කළ බිඳුවේ සිට 9 දක්වා වූ දශමය සංඛ්‍යා පද්ධතියේ ප්‍රභවයයි. ඔහු විශ්වාස කළේ විශ්වයේ සෑම ශක්තියක්ම අංක 10කට කොටු කළ හැකි බවයි. මෙය වර්තමාන පරිගණක විද්‍යාවේ බයිනරි ක්‍රමයටත් වඩා දියුණු ක්වොන්ටම් ගණිතයක් ඔහු භාවිතා කළා. ශූන්‍ය බලයයි. ශූන්‍ය යනු හිස් බව නොව අනන්ත ශක්තිය ගබඩා කළ හැකි ලක්ෂයක් ලෙස රාවණා හඳුන්වා දුන්නා. ශබ්දය සහ සංඛ්‍යා එකමුතුව. රාවණාගේ සංඛ්‍යා විද්‍යාවේ විශේෂත්වයක් වන්නේ අංකයක් සහ ශබ්ද තරංගයක් එකට මුසු කිරීමයි. උදාහරණයක් ලෙස රාවණා විසින් රචිත ශිවතණ්ඩ ස්තෝත්‍රය ගත්තොත් එහි ඇති මාත්‍රාවන් සහ අක්ෂර ගණනයේ නිශ්චිත ගණිතමය රටාවකට පිහිටා ඇත. මෙම අක්ෂර නිවැරදි වාර ගණනක් උච්චාරණය කිරීමේදී ඇතිවන කම්පනය මගින් පදාර්ථය වෙනස් කළ හැකි විය. දඩු මොනරය එසවීමට පවා ඔහු භාවිතා කළේ මෙවැනි ශබ්ද සහ සංඛ්‍යා පදනම් කරගත් එන්ජිමක් බව පැවසේ. වාස්තු විද්‍යාව සහ ග්‍රහලෝක ජාලය. රාවණා රජු තමන්ගේ මාලිගා සහ නගර නිර්මාණය කළේ පෘථිවියේ ශක්ති රේඛා වලට අනුකූලව. ඔහු පෘථිවිය මැනීමට විශේෂ ඒකකයක් භාවිතා කළ අතර සීගිරිය සහ කොණේශ්වරම් වැනි ස්ථාන පිහිටා ඇත්තේ නිශ්චිත ගණිතමය දුර්වල මගිනි. ඔහු ග්‍රහ වස්තුවල චලිතය ගණනය කිරීමට රාවණා සිද්ධාන්ත නමින් ක්‍රමයක් භාවිතා කළා. එමගින් අනාගතයේ සිදුවන ග්‍රහමාරුවීම් තප්පරයකට පවා නිවැරදිව ගණනය කිරීමට ඔහුට හැකි විය. විශ්වය නිර්මාණය කිරීමේ රහස් කේතය. රාවණාගේ සංඛ්‍යා විද්‍යාවට අනුව ඕනෑම ලෝහයක් රත්තරන් බවට පත් කිරීමට අවශ්‍ය වන්නේ එම ලෝහයේ පරමාණුක සංඛ්‍යාව වෙනස් කිරීමයි. ඔහු මෙය සිදු කළේ රස ශාස්ත්‍රය සහ අංක විද්‍යාව භාවිතා කරමිනි. අදටත් රාවණාගේ නිධානයක් ආරක්ෂා කරන බව කියන යන්ත්‍ර ක්‍රියා කරන්නේ මෙම සංඛ්‍යා කේත මගින් බව විශ්වාස කෙරේ. යමෙක් එම නිශ්චිත කේතය නොදන්නේ නම් එම දුරටු කිසිදා විවෘත කළ නොහැක. නිගමනය සහ අවසානය. රාවණාගේ සංඛ්‍යා විද්‍යාව යනු හුදෙක් ගණිතය නොව එය සොබාදහමේ භාෂාවයි. අද අප භාවිතා කරන බොහෝ දියුණු තාක්ෂණයන්ගේ මූලධර්ම මීට වසර 1000 ගණනකට පෙර රාවණා රජු සොයාගෙන තිබුණි. ඔහුගේ ඒ අභිරහස් ගණිතය අදටත් අපේ පන්සල්වල, කැටයම්වල සහ පුස්කොළ පොත්වල සැඟවී තිබේ. ලබන කොටස් වලින් අපි බලමු මෙම සංඛ්‍යා භාවිතා කර රාවණා රජු රසදිය බලයෙන් දඩු මොනරේ අහසරේ සෝ ආකාරය.